ආයුබෝවන් ඔබ සැමට. අපේ ජීවිතවලට ධනය, සෞභාග්‍ය සහ වාසනාව උදා කරගන්න අපි නොකරන දෙයක් නැති තරම්. හැබැයි ඔබ දන්නවද? ඔබේ මුළුතැන් ගේ තියෙන ඊටමත් සරල කුළුබඩුවක් වන කුරුඳු භාවිතා කරලා ඔබේ ජීවිතයට පුදුමාකාර විදිහට මුදල් ආකර්ෂණය කරගන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ ලොව පුරා ප්‍රචලිත වෙච්ච ඉතාමත් බලගතු සරල ගුරුකම් කීපයක් නිවසේදීම නිවැරදිව කරන්න කොහොමද කියලා. වීඩියෝව අවසන් වෙනකම්ම රැඳී සිටින්න. මොකද අවසානයේ තියෙන රහස ඔබේ ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. පළවෙනි ක්‍රමය. මුදල් පසුම්බියට කුරුඳු බලය. පළමුවෙන්ම අපි බලමු ඔබේ මුදල් පසුම්බියට කොහොමද කුරුඳු භාවිතා කරන්න කියලා. ඔබ දන්නවා අපේ මුදල් පසුම්බිය කියන්නේ මුදල් ශක්තිය ගබඩා වෙලා තියෙන තැන. කුඩා කුරුඳු කෑල්ලක් අරගෙන පිරිසිදු රතු රෙදි කෑල්ලක ඔතා ගන්න. රතු පාට කියන්නේ ජවය සහ ආකර්ෂණය නියෝජනය කරන වර්ණයක්. මෙය ඔබේ මුදල් පසුම්බිය තැන්පත් කරන වෙලාවට ඔබේ දැස් පියාගෙන මෙහෙම අදිෂ්ඨාන කරන්න. විශ්වයේ ඇති සියලුම ධන නිධානයන් මා වෙත ගලා එයි. මගේ මුදල් පසුම්බිය සෑම විටම මුදලින් පිරී පවතී. මේ ඔබ තුළ ධනාත්මක මානසිකත්වයක් ඇති කරන අතර මුදල් නිකරුණේ වියදම් වීම පාලනය කරන බව විශ්වාස කරනවා. හැබැයි ඔබ මේක කරද්දී ඔබත් විශ්වාසයෙන් කරන්න ඕනේ. දෙවැනි ක්‍රමය. මේක මාසයේ පළවෙනි දින කරන චාරිත්‍රයක්. මේ ක්‍රමය තමයි වඩාත්ම බලගත් ක්‍රමය. මේක කරන්න ඕනේ හැම මාසයකම පළමුවැනිදා උදෑසන. කුරුඳු කුඩු ස්වල්පයක් ඔබේ දකුණු අත්ලට ගන්න. දැන් ඔබේ නිවසේ ප්‍රධාන දොරටුව අසලට ගිහින් නිවස තුලට මුහුණලා හිටගන්න. දැන් ඊටමත් විශ්වාසයෙන් මෙහෙම හිතන්න. ධනය සහ වාසනාව මේ දොරටුවෙන් මා සොයා පැමිණේවා. ඉන්පසු මේ කුරුඳු කුඩු නිවස ඇතුළට පිඹින්න. මතක තබා ගන්න මෙම කුඩු අවම වශයෙන් පැය 24ක් යනතුරු අතුගා දමන්න එපා. මේ ඔබේ නිවසට ධන ශක්තිය ඇතුළු වීමට ඇති බාධාවන් ඉවත් කරන බවට දැඩි විශ්වාසයක් තියෙනවා. තුන්වෙනි ක්‍රමය. නිවසේ ශක්තිය පිරිසිදු කිරීම. මේකෙදි කරන්නේ කුරුඳු වලින් දුම් මැල්ලීම. නිවසක අශුභ ශක්තියින් තියෙනවා නම් මොනතරම් මුදල් ලැබුණත් ඒවා ඉතිරි වෙන්නේ නැහැ. කුරුඳු කූරක් අරගෙන එහි එක කෙළවරක් ගිනි තබා එයින් නිකුත් වෙන සුවඳ දුම නිවසේ සෑම තැනකටම පතුරවන්න. විශේෂයෙන්ම ඔබ මුදල් සහ රන්නාභරණ තැන්පත් කරන සේප්පු හෝ අල්මාරි අසලට මේ දුම ඇල්ලීම ඉතාම සුබයි. කුරුඳු සුවඳට පුළුවන් ඔබේ මනස සංසුන් කරලා නිවැරදි මූල්‍යමය තීරණ ගන්න අවශ්‍ය කරන පැහැදිලි චින්තනය ඔබට ලබා දෙන්න. ඉතින් යාළුවනේ මේ සියලු දේවල් කරන්නේ ඔබේ මනස සහ අවට පරිසරය ධනාත්මක කිරීමට. හැබැයි මතක තබා ගන්න. විශ්වය උදව් කරන්නේ උත්සාහ කරන මිනිසුන්ට පමණයි. ඔබ කරන රැකියාව හෝ ව්‍යාපාරය කැපවීමෙන් කරන අතරතුර මේ වගේ ආධ්‍යාත්මික පුරුදු අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකත්වයේ කරා යන ගමන වේගවත් කරගන්න පුළුවන්. ඔබ තුළ තියෙන විශ්වාසය තමයි මේ හැම දෙයකටම වඩා බලවත්ම දේ. ඉතින් අද වීඩියෝ ගැන ඔබ මොකද හිතන්නේ? මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝව ඔබේ මිතුරන් අතරත් බෙදා ගන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.